ලියන්න ගියාම අවුල් වෙනවා කියන්නේ ඒ කියන්නේ පාඩම් කරලා පේපර් ලියන්න ගියාමද නැත්නම් පාඩම් කරලා ඒක මතක් කරන්න ගියා මොකද්ද ගැටලුව හරියට පාඩම් කරලස එක්සෑම් ලියන්න ගියම් තමා අවුල් යන්නේ දැන් අමතක වෙනවා නිකන් එකපාර. රයිට් එහෙනම් මෙහෙම ගැටලු කීපයක් මට අතර පේනවා අපි ඒක ඇඩ්‍රස් කරලා බලමු මේ ස්ටඩි මෙතඩ් එක දැන් ඔයා පාඩම් කරන විදිය මට පොඩ්ඩක් කියන්න උදාහරණයක් විදිහට බයෝ පාඩම් කරන්නේ කොහොමද බයෝස මංගාර ප්‍රශ්න පොතක් තියෙනවා ඉස්සෙල්ලා මගේ ප්‍රශ්න පොතේ ප්‍රශ්න ටික හොඳට ඔළුවට අරන් බලලා ඊට පස්සේ පාඩම් කරලා ඒ ප්‍රශ්න ටිකට ආයෙ උත්තර මං කියනවා. ඔයා උත්තර කියා ගන්නවා එහෙමද මං උත්තර කියන ඊට පස්සේ අමතකුණුත් ආයෙ රිසෝස් එක අරන් බලනවා ඒ අමතකුණේ හරි කෙමිස්ට්‍රි ෆිසික්ස් කොහොමද එතකොට ඒ දෙක කෙරෙන්නේ කෙමිස්ට්‍රි බිසිනස් සාමාන්‍ය පාඩම් කරලා ගණන් හදන එක තමා කරන්නේ. හරි දැන් අපි හිතමු දැන් කෙමිස්ට්‍රි වල හැබැයි දැන් මෙහෙමනේ උනාද මේ අන්තිම පාඩම් කර්මාන්ත රසායන පරිසර රසායන එහෙම පාඩම් කරන කොටස් තියෙනවා හරි අ, එතකොට දැන් ඔයා කියන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි ඕගනික් ඉනෝගනික් වගේ දේවල් ප්‍රශ්න කරන්න පුළුවන් නේද ඒවා ඒ වෙලේ බැලුවා ප්‍රශ්න කරා එහෙමද ඒවස මම පාඩම් කරලා ඒ කරන්න පුළුවන් අර එක එක්සෑම් එකකින් ගියාම අර එකපාර දැන් අර හොඳට මතක එකක් ලියන්න ගියාම එකපාර නිකන් අමතක වෙනවා මේ මොකද්ද ලියන්න ඕනි කියලා ඉන්නේ නැතුව යන ඔළුවට. හැමදාම එක්සෑම් එකට ගියම එහෙමද ඉස්කෝලේ ගියත් එහෙමයි එහෙමද ඉස්කෝලේ ගියත් ක්ලාස් වල නම් ඒක ක්ලාස් වල පේපර් ලියන්න ගියාම ටිකක් එක වෙන මේ දවස්වල ලියනවා මේ ටිකක් ඒක එහෙම වෙනවා අර පළවෙනි පාර ඒලෙල් ලියද්දි තමයි ඔක ලොකුවට මුනිස්. රයිට් මෙහෙම කියමුකෝ දැන් පළවෙනි ඔයාට වෙලා තියෙන්නේ ඔක ඒ ලෙවල් වල මං හිතන්නේ දැන් ක්ලාස් වල ලියද්දී ඔය ගැටලුවක් නැහැ සහ ඉස්කෝලේ වාර විභාග ලියද්දී ඔක උනේත් නැහැ නමුත් ඒ ලෙවල් වල වුණා එහෙමනේ කියන්නේ ඔව් ඒලෙල් වල ඒක තමයි ලොකුවට මුනිස් ඒක. රයිට් මට හරියටම කියන්න ඒ ලෙවල් වල මොන විෂයටද විෂයන් තුනටම වුණාද නැත්නම් MCQ වලට දුන්නේ කවදද ඒ කියන්නේ ෆස්ට් පේපර් එකට ගියාම වුණාද ඒ වෙලෙ වෙච්ච සිද්ධිය මට පොඩ්ඩක් කියන්න ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට සමහර අයට දැන් MCQ ඒවා ස්ට්‍රක්චර්ඩ් එසේ වගේ ඒවා ලියන්න ඕනේ හිතලා එහෙම ලියන්න ගියාම ලියන දේ හිතා ගන්න බැරුව ඒ කාලේ ඔහෙ බලන් ඉන්නවා සමහරක් අයට වෙන වෙන ඒවා ලියනවා දන්නවා මේක මම පාඩම් කරා හැබැයි ලියා ගන්න බැරි වුණා. ඒ වගේ දෙයක්ද උනේ මොකක් හරි විෂයකට විතරක් විශේෂ වෙච්ච දෙයක්ද? මටස ඕක උනේ සබ්ජෙක්ට් උනේ MCQ කරද්දි තමයි ඕක උනේ ආය ආ බයෝවල එසේ ලියද්දි ටිකක් අමතකුණා. ඒ කියන්නේ පාඩම් කරලා ගියේ තිබෙසේ හතරම හොඳට මම පාඩම් කරලා ලියලා තිබෙසේ හතරක් ඒක ලියන්න ගියාම මට ඒක අමතකුණා එතන. හරි අමතක වුණා. ඒතර ඔයාගේ රිසල්ට් එක කොහොමද උනේ පුතා? B1යි C2යි. ආ රයිට්. MCQ වලට සාමාන්‍යයෙන් ලකුණු කීයක් විතර වැටෙන්නේ නැද්ද? ඔයා හිතන්නේ 30ක්වත් දෙන්න ආවද නැහැ? සර් එතන නම් සර් 30ක්වත් ආවේ නැහැ සර්. ආවේ නැහැ නේ. නැතුව හැබැයි ඊට කලින් ඔයා ඊට වඩා සූදානම් වෙලා හිටියා. ඊට වඩා හොඳ තත්ත්වයක හිටියා කියලාද කියන්නේ ඔයා? ඔව් සර් මේ මම සාමාන්‍යයෙන් බයෝ දැන් ක්ලාස් එකේ ඉන්නවා සාමාන්‍ය MCQ 40ක් 45ක් විතර ගැහුවා සර්. පාස් පේපර්ස් වලට ඊට කලින් පාස් පේපර්ස් වලස 40න් උඩ ඒ කියන්නේ 45ක් වගේ තියෙනවා පාස් පේපර්ස් වල. ඒ දැන්ද කලින්ද? දැන් තියෙනවා. කලින් ඒ කියන්නේ පළවෙනි පාර ලියන්න කලිනුත් එහෙම තමයි. තිබ්බ නේද? හරි. ඕකේ. ඔතන මම ඔයාට දැන් ඒ කියන්නේ ඔතන පැහැදිලි හේතුව පුතා මේ අර ටෙස්ට් ඇන්සයිටි කියන එක ඒක ඔයාට තේරෙන්නේ නැහැ. Tamanට එහෙම තියනවාද කියලා අපිට එළියට තේරෙන්නේ නැහැ. නමුත් ටෙස්ට් ඇන්සයිටි කියන එක තිබ්බම අපිට මේ බ්ලැක් අවුට් එකක් මම මේක එක්ස්ප්ලেইন කරලා තියෙනවා මේ වෛද්‍ය විද්‍යාත්මකවත්. නමුත් අර මේ ටෙම්පරරි බ්ලැක් අවුට් එකක් වෙන්න පුළුවන් යම් ස්ථානවලදී යම් අවස්ථාවලදී. හරිද? විෂයානුබද්ධව වෙන්න පුළුවන්. යම් ගැටලුවකට ආවට පස්සේ එතනින් එහාට පේන්නෙත් නැහැ සමහරකට එතන ඔයා දන්නවා පැහැදිලිව මේවා බල්ලාවේ මේවා මම කරලා තියෙනවා නමුත් මෙතන උත්තරේ සම්පාදනය කර ගැනීම ගැටලුවක් තියෙනවා ඔළුව බ්ලැන්ක් වෙන වගේ දෙයක් වෙලා තියෙනවා හරිද මට පේන විදියට ඊට ඒ ක්‍රමෝපාය තුළ යම් කිසි පියවරක ඔයා හිර වෙලා තියෙනවා ඔතනට අපිට දේවල් කීපයක් කරන්න පුළුවන් හරි දැන් ඔයා කියනවා නම් මට මේ වෙනකොට ඇකඩමික්ස් පැත්තෙන් ගැටලුවක් නෑ ඔයා කරගෙන යනවා ඔයාට තියෙන්නේ මෙන්න මේ ගැටලුව කියලා අපිට ඒකට විසඳුම හොයන්න පුළුවන්. වෙන මීට පරිබාහිර වෙන ගැටලුවක් තියෙනවද පුතා? ඒ කියන්නේ අධ්‍යාපනික සම්බන්ධයෙන් මට කියන්න දැන් ඇකඩමික්ස් පැත්තේ මා ස්ට්‍රෙස් වෙන විදියක් වෙලා තියෙනවද මේ වෙනකොට?
ස්ට්‍රෙස් වෙනවා කියන්නේ මට මේ බාර අර කරගන්න කොහොම හරි යන්න ඕනේ කියන එකත් එක්ක අර ඔව් පොඩි හිටපු ගමන් පොඩ්ඩක් මේ වෙන වෙලාවල් තියෙනවා. ඒ යන්නාම එහෙම ලොකු ඒ කියන්නේ ඒ තරම් එහෙම කන්නක් නැහැ සර්. ඒක ගැටලුවක් කොහොමත් ඔයා මං කියන්නේ සබ්ජෙක්ට් මැටර් එක පැත්තෙන් ඔයා වැඩ කරලා තියෙන කෙනෙක්නේ. හරිද? විෂයානුබද්ධව වැඩ කරලා තියෙනවා ඒක දන්න. හරිද? මෙතන ඔව් ඔයාට ෆයින් ටියුන් කරන්න තමයි තියෙන්නේ. හරි? යම් කිසි දේවල් කීපයක් අපි මම ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ තුලින් හිතලා අර ඔළුව අපි කියන්නේ performance anxiety. යම් කිසි දෙයකට ටෙස්ට් එකකදී අපිට එන්නේ performance anxiety. ඒක හරියට නිකන් අර දැන් හිතන්නකො මෙහෙම මේ ඔයා ක්‍රිකට් බලනවද? ක්‍රිකට් මැච් බලනවද? බලලා එහෙම තියනවද? ලොකුවට නෑ ඉඳලා හිටලා නම් බලලා තියෙනවා සර්. right දැන් ෆස්ට් ක්ලාස් ලෙවල් එකේ හොඳට ගහන බැට්ස්මන් කෙනෙක් ඉන්නවා. එයා ලංකාවේ ඇතුලේ හොඳට ඩොමෙස්ටික් ගහනවා. ඉස්කෝලෙත් හොඳට ගැහුවා. ක්ලබ් ගහලා තිනවා. හැබැයි නැෂනල් ටීම් එකේ පළවෙනි මැච් එකේදීම පළවෙනි බෝල දෙකට එහෙම ගහගන්න බැරි වෙලා තුන්වෙනි බෝලේ අවුට් වෙලා යනවා. එතකොට දැන් මිනිස්සු හිතනවා මෙයා මේ කොච්චර දක්ෂ වුණත් මේ ලෙවල් එකේ දැන් ඒ වගේ සිටුේෂන් එකක් ඔයාලට මම මේ නේද? ඔයාලත් ඒ වගේ දෙයක් නේද? අන්න හරි. එතකොට ඒක වෙලා තියෙන්නේ performance anxiety කියලා දෙයක් තියෙනවා. අපිට නොතේරුණාට ඒ වෙලාවේ ඒ தත්ත්වයට මුහුණ දෙන්න උනාව දැන් ඔයාගේ හිත ඇතුලින් දන්නවා මේක තමයි ඔයාව ජජ් කරන වෙලාව ඇත්තටම. මේ වෙලේ කරන දෙයක් තමයි ඉතුරු වෙන්නේ වගේ සිටුේෂන් එකක් තියෙනවා. ඒ වෙලේට තමන්ගේ ඔළුවයි අර මයින්ඩ් මැනේජ්මන්ට් and මෑන් මැනේජ්මන්ට් පොඩ්ඩක් ෆේල් වුණොත් ඒක කරගන්න බැරි වුණොත් හරියට ඒ වෙලේ ඔයාට ගොඩක් අර සරල දේවල් පවා අතපත ගාගෙන ඉස්සර කරගෙන ආපු දේවල් පවා දැන් නොපෙනී යන්න පුළුවන් කරන්න බැරි වෙන පුළුවන් හරියට perform කරගන්න බැරි වෙනවා. හරි. ඒක තමයි සිටුේෂන් එක. එතකොට ඔයා මෙන්න මේක පොඩ්ඩක් කල්පනා කරන්න පුතා. කවුද මේ සදලු නේද? ඔව් සර්. පුතා පේපර් එක වෙලාවේ නිකන් පැනික් වෙලා ඔයාට නිකන් නිකන් දාඩිය දාලා හුස්ම ගන්න අපහසුයක් ඇති වුණාද? අර උත්තර කල්පනා කරගන්න බැරි වෙලා උත්තර එන්නේ නැති හින්දා නැත්නම් ඒ බ්ලැන්ක් කෑම තුල ඔයා කලබල වුණාද වෙනම? ඉංගියෙන් දන්නේ එකපාර මේ වුණා ඒ කියන්නේ උත්තර දැන් අර මේ එකපාර උත්තර ඔලුවට ආයනේ ඒකත් එක පොඩ්ඩක් කලබල වුණා. ඇයි මේක එන්නේ නැති මේ පාඩම් කරපු එකක්. ඒක ඇයි මේක මතක් වෙන්නේ නැත්තේ? ඒ වගේ පොඩි ප්‍රශ්නයක් ආවා සර්. අක්ෂරසි ඔයාට ලොකු මේක මෙහෙමයි. ලොකු ස්ටේජ් එක බරපතල දෙයක් නෙමෙයි. ඔයාගේ බොහොම සරල මට්ටමේ තියෙන ඇත්ත කතාව. ඒක ගැන දැන් මට පේන විදිහට ඔයාලට තියෙන එකම බොරිය එක ඕක මේ වෙනකොට නේද? එකම ප්‍රශ්නේ ඒක නේද? ඔව් සර් මට තියෙන එකම ප්‍රශ්නේ දැන්ට ඕක තමයි සර්. අනිත් හරි. ලොකු ප්‍රශ්නයක් නෑ සර්. හරි. ගැටලුවක් නෑ. අපි ඒකට උත්තර හදමු. දැන් මෙහෙම. හරි. ඔයා මට මේක කියන්නකෝ දැන් පේපර් එකක් කරද්දී සාමාන්‍යයෙන් අපි MCQ ප්‍රශ්න පත්‍රයකදී මම උදාහරණ විදිහට ගන්න මෙහෙම. කෙමිස්ට්‍රි පේපර් එක අපි දන්නවනේ. කෙමිස්ට්‍රි පේපර් එක පළවෙනි ප්‍රශ්න MCQ එකේ 10 15ම තියෙන ජෙනරල් කෙමිස්ට්‍රි. එහෙම නේද? ජෙනරල් කෙමිස්ට්‍රි පළවෙනි ටික තියෙන. ඊට පස්සේ ෆිසිකල් කැල්කියුලේෂන් පටන් ගන්නවා. ඊට පස්සේ 30න් පස්සේ ABCD තියෙනවා. 40න් පස්සේ සත්‍ය අසත්‍ය ටික තියෙනවා නේද? එතකොට පළවෙනි 10 15 කරන්න යනකොට ඔයාගේ අපි දන්නවනේ මේවා ජෙනරල් කෙමිස්ට්‍රි අනිවාර්යෙන් ලකුණු ගන්න පුළුවන් අනිවාර්යෙන් හරි වගේ තමයි නේද? ඒ වගේනේ අපේ ඇටිටියුඩ් එක. හැබැයි අපේ අවුරුද්ද පේපර් එකකට තුන්වෙනි ප්‍රශ්නේ හයවෙනි ප්‍රශ්නේ ටිකක් අමාරු ප්‍රශ්න දෙකක් දෙනවා. ඒ කියන්නේ ඒක ජෙනරල් කෙමිස්ට්‍රි වුණාට ඒක එකපාර බැලුවම උත්තරේ ඔලුවට ගන්න බෑ. දැන් ඔය වගේ සිටුේෂන් එකකදී අපි කලබල වුණොත් අපි මම හැමදේම පළවෙනි 10ට මගේ හරි. හැමදේම හරි. මොඩල් පේපර්ස් කරත් හරි, පාස් පේපර්ස් කරත් හරි. අද A level level ඇවිල්ලා මගේ තුන්වෙනි ප්‍රශ්නේ මම දන්නේ නැහැනේ. හයවෙනි ප්‍රශ්නේ මම දන්නේ නැහැනේ. දැන් මොකද කරන්නේ? ඔන්න ඔක තමයි අපිට ෆේස් කරන්න සිටුේෂන් එක. ඔතනදී හරි ඩිසිෂන් එක ගත්තේ නැත්තම් තමයි අපි ඒ වෙලේ දුර්වල වුණොත් තමයි ඔය කියපු විදිහට පැනික් වීමක්, උත්තර කල්පනා වීමක් නැතිවීමක් සිද්ධ වෙන්නේ. හරිද? ඔය වගේ සිටුේෂන් එක. ඕක එක උදාහරණයක්. ඔන්න ඔතනදී හිතන්න දැන් ඔයාට ඇත්තටම අමාරු ප්‍රශ්නයක් ආව ඔයා හිතන්නේ නැති වෙලාවක. හරිද? ඔයාගේ A level වල ඔයා හිතන්නේ නැති වෙලාවක එහෙම වෙලා තියෙනවනේ නේද? ඔව් සර්. ඔව්. එතකොට පුතා පෞද්ගලිකව මම දන්න දෙයක් තමයි දැන් ඔයා විතරක් මම හිතාගත්ත දෙයක් මටත් ඕක වෙලා තියෙනවා. මම එක්සෑම් එකට යනකොට මම විතරක් නෙමෙයි මේ A level විභාගෙ ලියන්නේ. දැන් මේ අවුරුද්ද වෙනකොට 3,50,000ක් විතර A level ලියනවා. ඔයා වගේම තව 3,50,000ක්. ඇත්තටම බයෝ සයන්ස් කරනවා 75,000කට වැඩි පිරිසක්. හරිද? මේ අවුරුද්ද 75,000ක් විතර බයෝ සයන්ස් ලියනවා. බයෝ සයන්ස් කෙමිස්ට්‍රි ෆිසික්ස් කම්බිනේෂන් එක. එතකොට ඔයාට එන ප්‍රශ්න පත්‍රෙම ඇත්තටම මේ ෆිසික්ස් කෙමිස්ට්‍රි නම් මැත්ස් කට්ටියත් ලියනවනේ.
ඔයා ලියන ප්‍රශ්න පත්තරේ ඔයාට 3 වෙනි එක අමාරුයි වගේම ඔයාට 6 වෙනි ප්‍රශ්නේ අමාරු වගේම අනිත් ලක්ෂයකට එකමාරකට මේ ප්‍රශ්න දෙක අමාරු. හැමෝම හිතන් ඉන්නේ පළවෙනි 10 ලේසි කියලා. හැමෝම මේ අප්‍රෝච් එක ගන්න. නමුත් දැන් හැමෝම අප්සෙට් වෙනවා ඔන්න 3 වෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ පොඩ ඇඩ්වාන්ස් ප්‍රශ්නයක් දෙනකොට. එතකොට බහුතරයක් දෙනා ඔය අපි කිව්වා වගේ ඒ වෙලේ කලබල වෙලා ඒකම හිත ඉන්නවා. මම මේවා කරානේ මේ පළවෙනි ප්‍රශ්නේ 3 අමාරු වෙන්න බෑනේ. 6 වෙනි ප්‍රශ්නේ අමාරු වෙන්න බෑනේ. මම මේවා කරලා තිනවනේ. හැමදාම මට 10න් 10 කියලා ටයිම් එතන දානවා. ඒක එතනින් විසඳගෙනම තමයි ඉස්සරහට එන්න ඒගොල්ලෝ අදිෂ්ඨාන කරන්නේ. ඒක වෙනවනේ. ඒක එතන ඒගොල්ලන්ට හදා ගන්න ඕනේ. හරිද? එහෙම වෙනව නේද ඔයාට? වෙලා ඒකනේ උනේ. ඔව් සර්. සර් කියපු ටික සමහර උනේ මොනේ. ඒකම මං කියන එකම නෙමෙයි. නමුත් ඒ හා සමාන දෙයක් නේද? ඒ වගේම තමයි සර් මට අර එතන උනේ අර ඒ මට අමාරු ප්‍රශ්නයක් තියෙයි ඒක අර සාමාන්‍යයෙන් කරලා එහෙම තියෙන ඒක පොඩ්ඩක් එතනින් අර අවුල් ගියාම මේක ඇයි වැරදි ඊට පස්සේ එතන කරගන්නේ එන්නම තමයි try කරේ. ඕක එකක්. එතකොට වෙන්නේ මහා පරිමාණ වැරද්දක් සිද්ධ වෙනවා. ඔයාගේ අවශ්‍ය කාලේ එතනින් ඔයා විනාශ කරගත්තම අර ඒක ස්පෙන්ඩ් කරාම ඉස්සරහා ලේසි ඇත්තටම ඊට පස්සේ බලද්දි කැල්කියුලේෂන් හරිය ලේසි ABCD ලොකු දෙයක් නෑ. ඒ ටික කරන්න ටයිම් නැති වෙනවා. හැබැයි ඉතාලම සුළුතරයක් ඉන්නවා හැම පාරම අපිත් එක්ක මේ ලෙවල් කරනකොට එක සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා මේ මොන ප්‍රශ්නේ කොච්චර අමාරු වුණත් මේ ප්‍රශ්න පත්‍රය අපි හැමෝටම ලංකාවටම එකයිනේ. එතකොට මේ අමාරු ප්‍රශ්නේ කොච්චර මම මුළු ජීවිත කාලෙම මේක හදලා අද මට බැරි වුණත් මේක මම තියලා ඉස්සරහට යනවා. ලෝභ වෙන්න අපිට බෑ. හරිද? එදාට ලෝභ වෙන්න බෑ. කල්පනාකාරීව හැම පියවරක්ම ඉස්සරහට තියන්න ඕනේ. කිසිම වෙලාවක ලෝභ වෙන්න එපා. මේක මේ වෙලේ අත්හැරලා යනවා. ඒ ඇටිටියුඩ් එකෙන් අපි පේපර් එක දිහා බලන්න. මේ වෙලේ අතෑරලා යන්නේ ඉතුරු ඒවා ටච් කරලා ඒ පුළුවන් ඒවා මගේ පැත්තට ටර්න් කරලා උත්තර ලියලා ආපහු එනවනේ ඊළඟ රවුන්ඩ් එකේ. එතකොට මේ කොච්චර ලේසි වුණත් එක මම මේ වෙලේ බලනවා. ඕක තමයි පළවෙනි ඇටිටියුඩ් එක. හරිද? දෙවෙනි එක දැන් ඔන්න මෙන්න මේක මට කියන්නකෝ. ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර්ස් තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් වල දැන් ඔයා දන්නවා ෆිසික්ස් වේවා කෙමිස්ට්‍රි වේවා ස්ට්‍රක්චර්ඩ් එසේ ලකුණු 100යිනේ නේද? ලකුණු 100 නේ දෙන්නේ. එතකොට ලකුණු 100 හැදෙන්නේ කොහොමද? සමහරක් වෙලාවට කෙමිස්ට්‍රි ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක ඔය මොකක් හරි පාඩමක තියෙන තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එක කියලා හිතන්නකෝ. ඕකේ ලකුණු 100 හැදෙන්නේ පළවෙනි කොටසට ලකුණු 30යි, ඊළඟ කොටසට ලකුණු 40යි, ඊළඟ කොටසට ලකුණු 30යි. ෆිසික්ස් වල සමහරකට 20 30 30 නැත්තම් 30 20 20 30 ඔය මොනවා හරි තියෙන කොටස් වලට 30 40 20 බෙදෙනවනේ නේද? ස්ට්‍රක්චර්ඩ් එක ඇතුලේ බෙදෙනවා. දැන් ඔයා හැමදාම පාස් පේපර් මොඩල් පේපර් හොඳට ස්ට්‍රක්චර්ඩ් කරනවා. ෆිසික්ස් ප්‍රැක්ටිකල් ගොඩ දානවා, ඕගනික් යාන්ත්‍රණ පුළුවන්, දැක්ක ගමන් පරිවර්තන පුළුවන්, ඔක්කොම හරි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා A level ගියාම නැත්තම් අර මේ වගේ මේ හරි බාර් එක්සෑම් එකට ආවම ඔයා හැමදාම හදන පාඩමේ ස්ට්‍රක්චර්ඩ් එකේ භාගයක් හදද්දී ඔයා හිර වෙනවා. ඒ කියන්නේ ලකුණු මුලින්ම තියෙනවා ලකුණු 30 ප්‍රශ්නයක්. ඊට පස්සේ තියෙනවා ලකුණු 40 ප්‍රශ්නයක්. ඊට පස්සේ තියෙනවා ලකුණු 30 ප්‍රශ්නයක්. නැත්තම් 30යි 30යි 40 ඉදිරි ප්‍රශ්න තියෙනවා. දැන් ඔයා පළවෙනි කොටස කරා දෙවෙනි කොටසට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා ඒකේ හිර වෙලා ඉන්නවා. මාර වැඩි. මං කලින් මේක කරාට මම මේ අද මට හදාගන්න බෑනේ. දැන් ඔයා ඒකම try කරනවා. මොකද්ද වෙන්නේ? ඊළඟ කොටසට ලකුණු 40ක් හම්බ වෙනවා. ඒකට ඔයාට විනාඩි 2ක්වත් දාන්න වෙලා විතුරු වෙන්නේ අර මැද තියෙන 30 එකේ දඟල ඉන්නවා. ඔයාට තේරෙනවද මම කියන එක? ඔව් සර් තේරෙනවා. ඒක වුණාම හරි. දැන් මම මේ කියන්නේ එක්ස්පීරියන්ස් එක ඕනේ අපිට එතනට. හරිද? අර අපි පේපර් එකක් ගත්ත ගමන් දැනගන්න කොහොමද පුතා දේවල් වරදිනවා. අපිට A level ගියත් පුතා රෑන්ක් මේ අයිලන්ඩ් රෑන්ක් දාන සෙට් එකකට දේවල් වරදිනවා. දේවල් බැරි වෙනවා. ඒගොල්ලෝන්ගේ තියෙන හැකියාව තමයි ඒගොල්ලෝ ඒක එක්ස්පීරියන්ස් කරලා දන්නවා. මට වරදින අමාරු වෙන මිස් වෙන දේවල් අතෑරලා මම ඊළඟට ඉස්සරහට යන්න ඕනේ. ලකුණු බේරගෙන එන්න ඕනේ. එතකොට මට ටයිම් තියෙනවා මේ අමාරු දේවලුත් ආපහු අවිලා බලන්න. කිසිම වෙලාවක ලෝභ වෙන්න එපා. කිසිම වෙලාවක ලෝභ වෙන්න එපා, බය වෙන්න එපා. දේවල් තියලා ඉස්සරහට යන්න. මොකද පේපර් එකක් කවදාවත් කරන්නේ නැහැ එක වටේකින්. අපි සෙකන්ඩ් පේපර් එකක්වත් තනි වටෙන් කරන්නේ නැහැ නේද? ඔය වෙලාව හොඳටම අවුල් ගියොත් තමයි තනි වටෙන් පටපට ගාලා දන්න දේවල් කරන් යන්නේ. එහෙම කරන්නේ නැහැ. හරි? MCQ කොහොමත් එහෙම කරන්නේ නැහැ. එතකොට අපි දන්න ටික 50න් 30යි නම් දන්නේ ඒ 30 කරලා ඊළඟ 20 බලනවා. කොහේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඒ ඇටිටියුඩ් එකෙන් අපි හැම පේපර් එකම කරන්නේ. දැන් ඔයා ඔකට කරන්න පුළුවන් හොඳම දේ කොහොමද දැන් ඔයා මොඩල් පේපර්ස් කරනවා, පාස් පේපර්ස් කරනවා. ඔයා කරන හැම පේපර් එකෙම A level exam පේපර් එක කියලා හිතාගෙන දැන් ප්‍රැක්ටිස් වෙන්න. හරි? ඕක තව එක. ඊළඟට සාමාන්‍යයෙන් දැන් ඔයා ට්‍රේන් වෙනකොට
මේ දවස්වල පේපර්ස් ලියනවා නේද? ප්‍රශ්න ලියනවා නේද? ස්ට්‍රක්චර්ඩ් ඔව් මේ ඉස්සෙල් ලියන ලියනවා. හරි. එතකොට ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක් විනාඩි 15ක් නේ අපිට ටයිම් තියෙන්නේ. ඔයා විනාඩි 15ම අරන් ට්‍රේන් වුණාද මොකද කරන්නේ? දැන් ලියනකොට. මංස ස්ටා විනාඩි 15ක් තිබ්බට පුළුවන් තරම් විනාඩි 10ක් නැත්නම් 12කින් වගේ ලියලා ඉවර කරන්න තමයි try කරන්නේ. හරියට හරි. උපරිම ඒ කියන්නේ මේ කාලේ ට්‍රේන් වෙනකොට විනාඩි 10 ගන්න නම් හොඳටම හොඳයි. අඩු ගානේ 12න්වත් ඉවර කරා. හරි. ඒක තමයි කියන්නේ ඊළඟට එසේ ලියනකොටත් ඔයාලට තේරෙනවා ඇති විනාඩි 30ම ගන්නෙ නෑ. කොච්චර දන්නවා වුණත් විනාඩි 25න් ඉවර කරනවා. හරිද? හරි සර්. ඊළඟට ඔයා ඔව් කියන්න පුතා. මංස මේ එසේ පේපර් එක අර පැය දෙකක් තිබ්බට අර පැය 1:40ක් වගේ ඒ වගේ ටයිම් එකකින් ඉවර කරගන්න තමයි සර් ලියන්න වයි කියන්නේ ලියන්න ට්‍රේන් වෙන්නේ. හරිනේ හරි. එතකොට හරිනේ හැම ප්‍රශ්නෙට විනාඩි 25න් ලිව්වම විනාඩි 5ව 4ක් ඉතුරුයි. එතකොට 1:40යි. විනාඩි 20ක් ඉතුරුයි අන්තිමේ නේද? ඔව් සර්. හරි ඒක තමයි ටැක්ටික් එක. ඔයා ඒ විදිහට මේ ඊළඟ විභාගයට සූදානම් වෙන්න මේ කාලේ ට්‍රේන් වෙනකොට විනාඩි 25 වලින් ඒ කියන්නේ එසේ එකට 150ම ඔයා දන්නවා. 150ම ලියන්න. නමුත් ඒ වුණත් ඔයා විනාඩි 25යි ලියන්න ඕනේ. හරිද? විනාඩි 25 හැම එකෙම තියලා අවසානයේදී විනාඩි 20ක් වඩා ඉතුරු වෙනවා. ඒ විනාඩි 20 අරන් බලන්න මොන ප්‍රශ්නෙටද මම අඩුවෙන් ලියලා තියෙන්නේ ඒකට ලකුණු දානවා. එතකොට ඔයාලට ඇවරේජ් එකකින් ලකුණු වැඩි කරන්න පුළුවන්. දැන් නැත්නම් කලබලයට 30ම ගන්න එපා. ස්ට්‍රක්චර්ඩ් එසේ හැම එකම බේරගන්න එහෙමයි. ඊළඟට ඔයාට මේ බයෝ වල එහෙම ඒ කියන්නේ පේපර්ස් ලියද්දි ගැටලුවක් වෙලා මම කියන්නේ මේ ට්‍රේන් එකේ ටයිම් එකට ගැටලුවක් වෙලා නෑ නේද? ඒ කියන්නේ ඔයා ට්‍රේනින් වෙනකොට විලා මදි වෙලා එහෙම වෙලා තියෙනවද? නෑ සර් එහෙම ටයිම් එකේ නම් ගැටලුවක් වෙලා නෑ සර්. ඒක සාමාන්‍ය වෙලාවට ලියා ගන්න පුළුවන් සර්. ලියා ගන්න පුළුවන්. බොහොම හොඳයි. අතන ඇටිටියුඩ් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඒක දැන් ප්‍රශ්නයක් නෑ වань. මොකද ඔයා තේරුම් ගන්න ඕනේ මෙන්න මේක අවබෝධ කරගන්න පුතා. හරි මම මේ කියනවා ලියලා තියාගත්තත් කමක් නෑ. හරිද? මම මේ වාට කියන්නේ අපි A level කරා අපි මෙඩිකල් ෆැකල්ටි ගියාම මේ ඔයා සාමාන්‍යයෙන් ටාගට් කරන්නේ මෙඩිකල් නේද? ඔව් සර් මම මෙඩිසින් වලට ආවා. ඔව්. එතකොට මෙඩිකල් ගියාම පුතා ෆස්ට් ඉයර් එකේ ඉඳන් මාස 3න් 3ට A level වගේ විභාග තියෙනවා. මෙඩිකල් අන්තිම අවුරුදු දෙකමාර කියන්නේ A level නෙමෙයි. හරිද? ඒකේ තියෙන හොඳම විභාග ටික කියන්නේ හැම මාස 3න් 3ටම ඕක තියෙනවා. හරි? කන්ටිනියස් ඇසෙස්මන්ට්ස් තියෙනවා, ස්පොට් තියෙනවා, වයිවා තියෙනවා හැම එකම තියෙනවා. එතකොට තේරුම් ගන්න අපි කරපු ක්‍රමවේදයන් තමයි මම මේවට කියන්නේ. හරි? ඕකට යනකොට අපි තේරුම් ගන්න ගිය දෙයක් තමයි දැන් අපිට හිතන්නකෝ A level වල A1 කියලා. ඒක හම්බෙන්නේ 75යි. හරිද? ඔයා පේපර් එකට යනකොට ඔයා MCQ එක ලියන්න යනකොට ඔයා essay එක structured essay ලියන්න යනකොට පේපරේ අතට ගත්තම තේරුම් ගන්න ඔයාට හැම එකම හරියන්න අවශ්‍ය නැහැ. ඔයාලට තේරෙනවද? ඔව් සර්. හැම එකම හරියන්න අවශ්‍ය නැහැ. කිසිම වෙලාවක වරද්ද ගන්න බය වෙන්න එපා. අපිට ලකුණු 75 වෙන්න හොඳ margin of error එකක් තියෙනවා. මේ exam එකට margin of error 25ක් තියෙනවා. 4 එකක්. හරිද? ඒ කරලත් 75 ඒක එනවා අපිට. හරි? එතකොට මතක තියාගන්න මොකද ඔයාට දේවල් බැරි වුණාට වැරදුනාට කලබල වෙන්න එපා. එහෙම වෙනවා. ඔයා වගේම තව මං කිව්වනේ ලක්ෂ 3මාරක් විභාගෙ ලියනවා බයෝ විතරක් ලියනවා 75000ක්. මේ හැමෝටම මේක අමාරුයි. මේ හැමෝටම ඒ හැමෝම බහුතරයක් 90%කට වඩා මෙතන ඉඳගෙන කල්පනා කරනවා. මේ ප්‍රශ්නේ අමාරු වෙච්ච එකම කල්පනා කරනවා. ඒතකොට ඒගොල්ලෝ පාස් කරන් ඔයා ඉස්සරහට යන්න නම් ඔයා ලෝභ වෙලා බෑ. ඒගොල්ලෝ කල්පනා කර ඉන්න මොහොතේ ඔයා ඒක තියලා ඉස්සරහට ගිහිල්ලා අර ලේසි සෙට් එක කරන්න පුළුවන් සෙට් එක ඉක්මනට කවර් කරලා මේ බැරි ටික කවර් කරන්න එනවා. නැතුව කිසිම වෙලාවක පේපර් එක ගත්ත ගමන් පළවෙනි MCQ එක පවා අමාරු වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. හරි? ඒ හැමදේම කරන්න මොකද පේපර් එක දැන් අපිට පේපර් සෙට් කරලා දෙන්නේ ලොකු තරංකාරී විභාග පේපර් එක සෙට් කරලා දෙන්නේ අපිට ඇත්තටම දේවල් අපේ බැරිද කියලා ටෙස්ට් කරන්නනේ. හරි? මොකද පුළුවන් ඒ කියන්නේ ලේසි පේපර් හම්බෙන්නේ නැහැ. හම්බ විය යුතු නැහැ නේ මුළු ලංකාවම ලියන බා එක්සෑම් එක. ඒතකොට තේරුම් ගන්න අපිට 2 3 4ක් වැරදිනවා. අපි 50න් 50 ගන්න යන්න අවශ්‍ය නැහැ. එහෙම වුණොත් තමයි ස්ට්‍රෙස් වෙන්නේ. එකක් මිස් වෙලා එකක් වැරදිනකොට එකක් බැරි වෙනකොට ඔයා ස්ට්‍රෙස් වෙනවා. ඇයි? ඔයාගේ ඔළුවේ තිබිලා තියෙන්නේ මේ 50න් හැම එකම හරියන්න ඕනේ කියලා. එහෙම වෙන්න බෑනේ. මං කියන එක පිළිගන්නවද? ඔව් පිළිගන්නවා සර්. එහෙම වෙන්න බෑ. කිසිම වෙලාවක එහෙම වෙන්න බෑ. එහෙම වුණොත් ඔයා ස්ට්‍රෙස් වෙලා ඔයා බය වෙලා ඔයාට ඊළඟට තියෙන ටික කරගන්න අතහැරලම දාන්න වෙනවා. මේ පේපර් එකේ 20 වෙනි ප්‍රශ්නේ නැත්තම් 15 වෙනි ප්‍රශ්නේ ඔයා හිර වුණොත් අනේ මට මේක බෑනේ මම මොකද කරන්න කියලා මෙහෙම 17 කල්පනා කරනවා. ප්‍රශ්න 30ක්ම ඉවරයි. ඉතුරු ප්‍රශ්න 30 35 කරන්න වෙන්නේ කෝච්චිය දුවනවා වගේ. ඒතර කොහොමත් ඒක වරදිනවා.
30න් 20කුත් වරදිනවා. අයි හොඳට කරන්න තිබ්බ ටික ඔයා හොඳටම අනා ගන්නවා. මේ අනවශ්‍ය විදිහට වොරි වෙන්න ගිහිල්ලා. කරන්න සමහරක් ඒවා 3-4ක් එනවා අපිට අතෑරලා අන්තිමේදී හිතලා තමයි මේකට උත්තරයක් ගන්න පුළුවන්. හරිද? ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගත්ත කට්ටිය ඉස්සරහට යනවා. කොහොමත් තේරුම් ගන්න. එහෙම සෙට් එකක් ඉන්න. ඒතර ඔයාගේ හැකියාව වියුත්තේ එහෙම ලෝභ නොවි අමාරු දේවල් ඊළඟ වටයකට තියලා දැන් පුළුවන් තරම් දේවල් කරලා අන්තිම හරිය හිතලා උත්තරයකට එන එක. පැහැදිලි පුතා මං කිව්ව එක සඳුල. ඔව් සර් තේරුණා සර්. රයිට්. ඒක දැන් ඔය ටික මම ඔයාට දුන්නේ මේ ඔයාගේ ප්‍රශ්නෙට ඇප්‍රෝච් කරගන්න දැන් ඔයාට තියෙන ගැටලුව මේ අර ෆියර් එක කඩා ගන්නනේ. ඔයා හිතනවා නම් මෙහෙම දෙයක් තියෙනවා කියලා ඒක කඩා ගන්න එක තමයි ගැටලුව. A level විභාගයේ ඉතාමත් නුදුරු අනාගතේ පැවැත්වෙන ඒත් එක්කම O level විභාගයේ අපේ කට ළඟටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දන්නවා මේ මොහොතේ O level A level කරන දුවර පුතාලා ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඒගොල්ලොන්ට එක්සෑම් එක දක්වා දේවල් ප්ලෑන් කරගන්න බැරි වෙලා තියෙනවා. පාඩම් කරගෙන ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. පේපර්ස් කොහොමද ප්ලෑන් කරන්න කියලා තියෙනවා. ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මතක තියාගන්න පුතාලා ජය විජය පර්සනල් කෝචින් by Dr. දුලින් ධර්මරත්න නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලොන්ට දැන් අවස්ථාව තියෙනවා. මාත් එක්ක කියන්නේ ඩොක්ටර් දුලින් ධර්මරත්නත් එක්ක පර්සනල් කෝචින් සෙෂන් එකක් බුක් කරගන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න. විනාඩි 40ක් විතර ඔයගොල්ලොත් එක්ක එක එක්කෙනාත් එක්ක දැන් ඔයා අපොයින්ට්මන්ට් එකක් දැම්මොත් ඔයාට විතරක් පර්සනලි Zoom එකෙන් හරි වීඩියෝ කොන්ෆරන්සින් හරි කනෙක්ට් වෙලා අවවාද අනුශාසනා දෙන්න. ඒ කියන්නේ මොටිවේට් කරන්න. ඒ වගේම එක්සෑම් එක දක්වා ප්ලෑන් එකක් හදලා දෙන්න. එක්සෑම් එක කරන වැඩපිළිවෙල ඔයාලට කියලා දෙන්න. ඔයාට අනුව ඔයාටම ගැලපෙන ප්ලෑන් එකක් හදලා දෙන්න මොටිවේට් කරන්න පර්සනල් කෝචින් සෙෂන් එක ඕගොල්ලොන්ට දැන් බුක් කරගන්න පුළුවන්. ඉතා අති සාර්ථකව අපි විශාල දරුවෝ පිරිසකට මේ පර්සනල් කෝචින් ගෙනා. ඉතින් ඉතාමත් ඉහළ ඉල්ලුමක් යටතේ මම මේ නිවේදනයේ මේ වෙලේ කරන්නේ O level A level අපේ නුදුරු අනාගතයේ යන විභාග සහ දරුවෝ සූදානම් කරන. මම දන්නවා මේ වෙනකොට ලංකාවේ ගොඩක් දරුවන්ට මේ අවස්ථාව තියෙනවා. මතක තියාගන්න. ඉතාමත් සීමිත සංඛ්‍යාවකට තමයි අපිට මේ අවස්ථාව දෙන්න පුළුවන් වෙන්නේ. මොකද කාලය ඉතාමත් සීමා සහිත බැවින් එක් දරුවාට පැය භාගයේ සිට විනාඩි 40 දක්වා වෙන් වෙච්ච කාල සීමාවක සෙෂන් එකක් ඕගොල්ලන්ට Zoom තාක්ෂණයෙන් හරි වීඩියෝ කොන්ෆරන්සින් WhatsApp වීඩියෝ කෝල් එකකින් හරි මාත් එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලෝගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මේක මොකද්ද මේකේ තියෙන වැදගත්කම කියලා ඕගොල්ලෝ කල්පනා කරොත් බොහොමයක් වෙලාට දරුවනේ මම කියන්නේ පළවෙනි පාරම ඕගොල්ලන්ට මේ කරන අවස්ථාවේදීම උපරිම උත්සාහය දාලා A level හරි O level හරි ඕගොල්ලෝගේ විභාග කඩේමක් සාර්ථක කරගන්න අවශ්‍ය මූලික වැඩපිළිවෙල මාත් එක්ක සාකච්ඡා කරන්න ඕගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. එක්සෑම් එක දක්වා ප්ලෑන් එකක් සාකච්ඡා කරන්න ඕගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. මොටිවේට් කරගන්න. එක දවසේ ඕගොල්ලෝ වැඩ කටයුතු කරගන්න මොටිවේට් වෙන්නේ කොහොමද කියලා ඕගොල්ලොන්ටම ගැලපෙන ස්කෙඩියුල් එකක්, ටයිම් ටේබල් එකක් අපිට මේ වෙනකොට සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් මේකට පර්සනල් කෝච් අවශ්‍ය හින්දා තමයි අපි එක් දරුවාට විශේෂ වෙච්ච විදිහට එක් දරුවා සමග කනෙක්ට් වෙලා සම්බන්ධ වෙලා මේ පර්සනල් කෝචින් සෙෂන්ස් ගේන්නේ. ඉතින් මතක තියාගන්න O level A level ඕනෑම විභාගයක් කරන දරුවෙක්ට මේ වීඩියෝ එක බලනවා නම් දෙමව්පියෝ හැමෝම දැනගන්න ඕනේ තමන්ගේ දරුවාට මේ අවශ්‍යතාවය තියෙනවා නම් ඉතා ඉක්මනින් අපේ ටීම් එකත් සමග සම්බන්ධ වෙලා WhatsApp නම්බර එක 077 02522921ට WhatsApp පණිවිඩයක් එවන්න. මේ මොහොතේ O level A level විශේෂයෙන් කරන දරුවෝ කල්පනා කරයි ඇයි අපිට පර්සනල් කෝචින් අවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලන්ට අවශ්‍යතාවය නැතුව නමුත් මතක තියාගන්න මේ අපි ගත කරන කාල සීමාව තුළ අපි වටේ රටේ ලෝක ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් මේවත් එක්ක තැරිලා මිරිකලා ඉන්න අපිට හරි හැමම් ප්ලෑන් එකක් නැති වෙන්න පුළුවන්. ප්ලෑන් එකක් තියාගෙන ගමන් කරලා ඒකෙන් එහෙ මෙහෙ පිටපනින්න පුළුවන් ඉතාමත් පහසුයි. මතක තියාගන්න ගොඩාක් බාධා හමුවේ අපි මේ ගමන යනකොට අපිව ගයිඩ් කරන්න කවුරු හරි ඉන්නවා නම් ඒකේ වටිනාකම කියා නිම කරන්න බෑ. මොකද ඕගොල්ලෝ ජීවිතේට එකපාරක් හරියට O level A level කරලා හරි රිසල්ට් එක තමන් වෙත ගත්තොත් මේ කිසි දෙයකට වඩා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජනයක් කියලා අපි මුලින් ඉඳන්ම ඕගොල්ලෝන්ට කිව්වා. එන්නේ ඒ හින්දා මේ මඟ පෙන්වීම කරන්න තමයි ජය විජය පර්සනල් කෝචින් by Dr. දුලින් ධර්මරත්න අපි ඉදිරිපත් කරන්නේ. අති සාර්ථක විදිහට A level O level විශාල දරුවෝ පිරිසක් අපි පර්සනල් කෝචින් හරහා ට්‍රේන් කරලා විභාගයේ යවුවා. ඉතින් ඒගොල්ලෝ සුවිශේෂී විශිෂ්ට ප්‍රතිඵල අපිට අරන් දෙන්නවා. ඉතින් මම හිතන්නේ මේ ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ හොඳ ආකාරව දන්නවා අපේ ජය විජය මොටිවේෂන් එහෙම නැත්නම් හයි එඩියුකේෂන් ශ්‍රී ලංකා ආයතනයේ මොන වගේ වැඩපිළිවෙලද ඔයගොල්ලන්ට මෙතුවක්කල් ගෙනල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා වයි දුලින් ධර්මරත්නගේ අලුත් වැඩපිළිවෙලක් මේක ඕගොල්ලෝ අනිවාර්යෙන් පුළුවන් හැම කෙනාම එකතු වෙන්න හැකියාව තියෙනවා නම්
තමන් පර්සනල් කෝචින් සෙෂන් එකක් කරලා බලන්න ඔයගොල්ලන්ට ගැලපෙනවද නැද්ද කියලා. නැත්නම් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අදාළ ප්ලෑන් එක හදාගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඕනම විදිහකට සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට හිතේ තියෙන ඕන ප්‍රශ්නයක් අපිත් එක්ක කතා කරන්න පුළුවන්. මොකද අපි දන්නවා ප්‍රශ්න අධික මේ අපේ රටේ ප්‍රශ්න ගොඩක් මැද්දේ අපේ දරුවෝ සටන් කරනකොට අධ්‍යාපනයේ හමුවේ මතක තියාගන්න ඔයගොල්ලන්ට ඕන තරම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට අධ්‍යාපනයේට එහා ගියු ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු හැමතැනම විසිරලා තියෙන්න පුළුවන්. ඒ හින්දා මතක තියාගන්න මේකේ තුලින් ඔයගොල්ලන්ට පුළුවන් තමන්ගේ අදාළ ફોකස් එක හදාගෙන ඒ ප්‍රශ්න මාත් එක්ක පෞද්ගලිකව කතා කරලා ඔයගොල්ලෝ निराකරණය කරගෙන ප්ලෑන් එකක් හදාගෙන විභාගයට හොඳ සූදානමක් ඇතිව ඉදිරිපත් වෙන්න ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. ජය විජේ පර්සනල් කෝචින් මාත් එක්ක සම්බන්ධ වුණොත්. ඒ හින්දා මතක තියාගන්න Zoom හරි වීඩියෝ කොන්ෆරන්සින් මාර්ගයකින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. විනාඩි 40ක් දක්වා පර්සනල් සෙෂන්ස් අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් මේවා තුලින් ඔයගොල්ලන්ට ලොකු අත්දැකීමක් ලබාගෙන ඔයගොල්ලන්ගේ විභාගයේ හොඳ ප්‍රතිඵලයක් ගන්න ලොකු පාර්ට්නරයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා සහ අපි ඒක අපේක්ෂා කරනවා. අනිවාර්යෙන් අපිත් ඒක තියෙනවා. ජය විජේ පර්සනල් කෝචින් by Dr. Dulin Dharmarath.